සති දෙකක විරාමයකින් පසුව තමයි අපි හමු වෙන්නේ ගෝසල් ටීවී නාලිකාව තුලින්. ඉතින් අද තම්නෙල් එකේ අපි ඔයගොල්ලන්ට සඳහන් කරලා තිබුණා ඉතාලි එම්බසිය වීසා රිජෙක්ට් කරයි. ඒ වගේම නුල් අවස්ථා ලැබුණද. ඉතින් මෙන්න මේ කාරණා දෙක ප්‍රධාන කරගෙන අද අපේ කතාව මේ විදිහට අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම වතු වීසා සහ අනිකුත් සියලු වීසා මේ වෙද්දී ශ්‍රී ලංකාවේ එම්බසිය තුල යම්කිසි මන්දගාමී තත්වයක් සහ රිෆියුස් කිරීමක් අපි දකිනවා පැහැදිලිවම. ඉතින් මම මේ දිනවල අපි රූගත කිරීම කරන්නේ ශ්‍රී ලංකාවේ සිට. ඉතින් ඇත්තටම මොකද්ද වෙන්නේ මේ ඉතාලි වීසා පිළිබඳව? පුළුල් සොයා බැලීමක් නිරීක්ෂණයක් කරමින් ඉන්න අතරතුර තමයි ඔයාලත් එක්ක මේ වීඩියෝ එක බෙදාගන්නේ. ඉතාලියේ උද්ගත වෙලා තියෙන දේශපාලනික වාතාවරණය නිසා අද ඉතාලියට පිටරටින් ජනතාව ඇතුල් කිරීමේ ප්‍රවණතාවයේ සහ සැලසුමේ යම්කිසි මන්දගාමී බවක් ඉතාලි දේශපාලනික විවිධ පක්ෂ වලින් දැඩි බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අමුවටම කියනවා නම් ඉතාලියට ගෙන්වන්න එපා විදේශිකයෝ. එතන ශ්‍රී ලාංකිකද බංගලිද පාකිස්තාන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ බලපෑම මෙන්න මේ හේතුව දැන් ඉතාලිය ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලා දැක්කා මේ නුදුරු දිනක ළඟදී නාපෝලි නගරේ අපේ ළමයි ටිකක් උද්ඝෝෂණයක් කෙරුවා. අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ. ඉතින් ඒකේ වරදක් නැහැ. කරපු විදිය කුමක් වුණත් ඒකේ අපි වරදක් දකින්නේ නැහැ. මමත් ඉන්නේ ඒ ගොඩේ අපේ වුන් වෙනුවෙන් තමයි අපි ගෝසල් ටීවී නාලිකාව පෙනී සිටින්නේ. ඉතින් මොකද්ද මේ ඉතාලියේ දේශපාලනික තත්ත්වය? මේක අද සියලු රටවල් වල එහෙන් යුද්ධේ මේ රටේ ආණ්ඩු මාරු වෙලා මෙතනත් යුද්ධේ ඒ වගේම තමයි ඉතාලියෙත් සිල්වියෝ බෙර්ලුස්කෝනිගේ අභාවයෙන් පසු දැඩි අපහසුතා රැසකට ඉතාලි රජය මූණ පානවා. ඉතාලි රජයට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන කියනක ඔයාලා හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕන. විශේෂයෙන්ම මේ වෙලාවේ ඉතාලියට එන්න උත්සාහ කරන අයත් ටිකක් ඉවසන්න ඕන කියන එක මේ අවස්ථාවේදී අපි කියන්න ඕන අයගොල්ලන්ට. ඒ වගේම ඉතාලියට ඇතුල් වීමේ වීසා අවසරය මේ ප්‍රමාදය මේ රිෆියුස් කරන්නේ ඇයි මේ වීසා? මේක අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕන. ඒ කියන්නේ අපේ ගෙදරට නන්නාඳුන කෙනෙක්ව ඇතුල් කරගන්න. ඒ වගේම දොරේ යතුරු දෙන්න කලින් දැන් මේගොල්ලෝ 100,000 වාරයක් හිතන්න පටන් අරන් තියෙනවා. හැබැයි හැමදාම අපි කිව්වේ ඉතාලියේ ගොඩනගලා තියන්නේ අපි. මේ සමස්ත විදේශිකයෝ සියලුම දෙනාගේ දහඩිය මහන්සියෙන් තමයි ඔය රටේ ආර්ථික ස්ථාවරය රැඳිලා තියෙන්නේ. ඒක ඉතාලි ජාතිකයින්ගේ මත පමණක්ම නොවේ කියන එක ඔය දේශපාලන බලවේග තුල ඉතාලියේ දේශපාලන ව්‍යාපාර තුල ඉන්න අය දැනගන්න ඕන. ඒ වගේම පුරවැසිභාවය අරන් ඉන්න ඉතාලි ජීවත් වෙන අය ඒ අයට නිසි දැනුවත් කිරීම කරන්න ඕන. කඩේ නොයා. සමහර අය ඉන්න අපේ උන්ව පාවා දෙනවා. ඔය ඉතාලියේ පුරවැසිභාවය අරන් ඉන්න සමහර අය. ඒකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් ඒ වගේම අද අපේ ගෝසල් ටීවී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම විශේෂයෙන්ම කියන්න ඕන මේ ඔයාලට ලැබෙන නුල් අවස්ථාවක ලංකාවට එව්ව පසුව ඔයගොල්ලෝ නුල් අවස්ථාවක සඳහා නිසි ෆයිල් එක සූදානම් කිරීමේදී ඉතාලි එම්බසියට බාර දෙන ඔන්න ඔය ෆයිල් එක හරියට නිවැරදිව සකස් කරනවාද? ඒ කියන්නේ ඒක වතු වීසාද, ස්පොන්සර් වීසාද, විසිට් වීසාද, ටූරිස්ට් වීසාද කියලා අදාළ නැහැ. අන්නේ ෆයිල් එක හරියට සකස් වෙන්න ඕන. ඉතින් ඒක හරියට සකස් කරගන්නට වග කිය යුතු ආයතන අපේ රටේ තියෙනවා ඉදි වෙලා. ඒ වගේම මේ අය ගැන ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම අපිත් ගෝසල් ටීවී නාලිකාවෙන් දැන් මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම නුවන් දඹගේ මට කතා කරන්න මේ ඔයාලා මේ දකින්න අංකයට විශේෂයෙන්ම ඉතාලියේ WhatsApp අංකය, ඒ වගේම ශ්‍රී ලංකාවේ දුරකථන අංකය තමයි මේ ඔයගොල්ලෝ තිරේ දකින්නේ. මේ අංක දෙකට කතා කරන්න අපි නිවැරදිව ඔයගොල්ලන්ගේ ෆයිල් එක සකස් කරලා දීලා ඔයාලා ඉතාලියට එනතුරු ඒ පිටුපස මම ඉන්නවා වගකීමෙන් හෝ අපේ නිලධාරියෙක් ඔයාලත් එක්ක ඉන්නවා වගකීමෙන් මේ සියලු කටයුතු ඔයගොල්ලන්ට ඉටු කර දෙන සේවාව අපි දැන් ආරම්භ කරලා තියෙනවා කියන එකත් අද වීඩියෝ එකෙන් මම මතක් කරනවා. මම දැඩි ලෙස චෝදනා කරපු දෙයක් තමයි වතු වීසා හොරු කියලා. වතු වීසා ජාවාරම්කාරයෝ. ඒක මම දැඩිව අදටත් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. වතු වීසා හොරු අතර ඉන්න දෙවිවරු. එහෙම අයත් ඉන්නවා. මම කලින් වීඩියෝ එකේ මීට සති දෙකකට කලින් දාපු වීඩියෝ එක බැලුවේ නැත්නම් වහාම ගිහිල්ලා නැවතත් බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වීඩියෝ එකෙත් සහ අනිකුත් වීඩියෝ වලත් මම දැඩිව චෝදනා කෙරුවා. වතු වීසා කරන අය කතා කරන්න මට. ඒ කියන්නේ මේ මගෙන් අවසර අරන් මා හරහා කරගන්න නෙමෙයි. මාධ්‍ය නියෝජනය කරන්නෙක් හැටියට, මාධ්‍ය වේදිකයෙක් හැටියට මට කතා කරන්න. මේ කතා කරපු කෙනෙක් තමයි මේ ඉන්නේ. නාපෝලි උපාලි අයියා. බොහොම ගෞරවයෙන්, ආදරයෙන්, ඊ타මත්ම අපේ channel එකට අපි උපාලි අයියව පිළිගන්නවා. නාපෝලිය මෙයාව කවුරුත් දන්නවා. මුදල් අය නොකර මුදල් ගන්නේ නැතුව ඉතාලියට ජනතාව
පිටත් කර යවනවා. වීසා කටයුතු සකස් කර දෙනවා. ඉතින් එයා මට කතා කරලා අපි එකට කෝපි එකක් තේ එකක් බීලා ඔන්න මට පැහැදිලි කෙරුවා. මට බොහොම සහෝදරත්වයෙන් කතා කරලා මල්ලි මෙන්න මේ දේවලුත් කියන්න. ඔයා හොඳයි ඔයා හඬ නගන එක. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත ගැනත් කියන්න. ඉතින් මම ඔය උපාලියයට උපාලියගේ සෙසු පිරිසටත් මම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. මාධ්‍ය ඒකකයක් හැටියට නාලිකාවක් හැටියට ගොයිසල් ටීවී නාලිකාවෙන්. ඉතින් ඉදිරියට අපි ඔයාලගේ වතු වීසා ෆයිල් එක මෙහෙදී සුරක්ෂිතව නිවැරදිව ඒක සකස් කරලා දීලා ෆයිල් එක හරියට හදලා ඒක පිටුපස්ස අපි ඉඳලා ඉතාලියට එනතුරු එයාපෝට් එකට එනතුරු ඒ කටයුතු අපි එක්ව ඒ වගකීම් බාර අරගෙන වැඩ කරනවා කියන එකත් මේ අවස්ථාවේදී බොහොම සතුටුදායක ලෙස ඕගොල්ලන්ට ප්‍රකාශ කරනවා අද මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. ඉතින් ඒ වගේම තමයි අපි අපේ අලුත් ආරම්භයක් පටන් අරගෙන ඉන්නවා ඉතාලියේ ඉන්න ඔයාලටත් සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම දෙනාටත් පිටරටින් වාහනයක් ගෙන්වා ගැනීමට ඒ කියන්නේ ජපානයෙන් වාහනයක් ගෙන්වා ගන්නට පහසු මිලට සාධාරණ මිලක් අපි දෙනවා. සාධාරණ මිලක් දෙන්න නම් අපිට ලැබෙන ලාභය අපි අඩු කර ගන්න ඕන. අන්නේ ලාභය අඩු කරලා අපි ඔයාලට හොඳ ජපන් වාහනයක් අරන් දෙන්න පොරොන්දු වෙනවා. ඒ වගේම ලයිසන් එක වෙනුවෙන් අපි හඬ නගනවා. තව සේවාවන් රැසක් අපි ඉදිරියේදී ඔයාලා අතරට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ මම මෙතනින් නතර කරනවා. අද පටන් මෙතෙන් සිට නැවතත් අපි ගොයිසල් ටීවී නාලිකාවෙන් ඔයාලට රටේ තොට සහ ඉතාලියේ විවිධ තොරතුරු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න සමහර නාලිකාව නරඹන ඔයාලා හැමෝටම සුබ අනාගතයක් මම නුවන් දඹගේ. ජීවිතේ ඔබ ආමග තොරතුරු කියන්නට අදම අමතන්න. GoSL TV